තමයි අපේ Thailand tour එකේ 5 වෙනි දවස. අපි ඉතින් දැන් ක්‍රාබි වල ඉඳලා බැංකොක් වලට යන්නයි මේ හදන්නේ. ඔන්න ෆයිනලි අපි බැංකොක් වල ලෑන්ඩ් කරා. ඉතින් බැංකොක් වල පළවෙනි තැන විදිහට අපි බලන්න ගියේ වට්ටරුන් වලට. මෙතනදී ඔයාලට තායි ඇඳුමකින් ඩ්‍රෙස් කරගෙන ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ආවා මේ අයිකන් සියම් කියන මෝල් එකට. මේක බැංකොක් වල තියෙන ගොඩාක් ලොකු මෝල් එකක්. ඉතින් මම සිෆෝර් එකටයි VS එකටයි ගිහිල්ලා පොඩි shopping පාරක් දැම්මා. ඊළඟට අපි මේ ස්කයි ට්‍රේන් එකක් එනකල් තමයි බලන් හිටියේ අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න. මෙතන මම TikTok එකෙන් හොයාගත්ත හරිම ලස්සන තැනක්. මේක චොකලට් විල් කියන තීම් පාක් එක. අපි තීම් පාක් එක වහන්න ලඟ වෙලා ගිය නිසා පාක් එකේ කවුරුන්ම හිටියේ නැහැ. මෙතන ෆුඩ් කෝට් එකකුත් තියෙනවා. හැබැයි අපි ගිය වෙලාවෙ නම් ඒක වහලා. මෙතන කියුට් කැපිබරාස්ලත් හිටියා. එයාලව දැක්කම නම් ඇත්තටම පව් කියලා හිතෙනවා. අද දවස නම් මාරම මහන්සි. අපි දැන් හොටෙල් එකට යන්නයි හදන්නේ. ඉතින් ඊළඟ දවසේ උදේම අපි ආවා ඩ්‍රීම් වර්ල්ඩ් එකට. ෆස්ට් රයිඩ් එක විදිහට අපි ගියා මේ කේබල් කාර් එකේ. ඊළඟට අපි ගියා මේ ෆොටෝෆියා එකට. ඒකෙ මෙහෙම අප්සයිඩ් ඩවුන් කැසල් එකක් තිබ්බා. මේ රයිඩ් එක නම් ඕනම පොඩි ළමයෙක්ට උනත් යන්න පුළුවන්. පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නැහැ. හරකෙන් රයිඩ් එක තමයි සෙකන්ඩ් මොස්ට් කේරි රයිඩ් එක. ඊළඟට අපි ආවා ස්නෝ ටවුන් එකට. අද දවසේ කරපු දේවල් වලින් ෆන්ම දේව නෙමෙයි ගෝ කාටින්. ඊළඟට අපි ගියා මේ 4D එක්ස්පීරියන්ස් එක ගන්න. අපි ගොඩක් ආසාවෙන් හිටපු ග්‍රෑන්ඩ් කැනියන් රයිඩ් එකෙත් ගියා. මේක තමයි අපගේ ලාස්ට් රයිඩ් එක. ඉතින් අපි ඩ්‍රීම් වර්ල්ඩ් ටුවර් එකත් ඉවර වෙලා මෙහෙමම ගියා shopping කරන්න ප්‍රතනම් මාකට් එකට. මට ඒකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඊළඟ දවසේ උදේම අපි ගියා LV The Palace බලන්න. මේකට ඔයාලා කලින් රිසර්වේෂන් එකක් දාන්න ඕනේ. ඔයාලට කිසිම ගෙවීමක් කරන්න නැතුව ෆ්‍රීම මේක බලන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔහොම තමයි අපි Thailand tour එක ඉවර වුණේ. See you in our next video. Bye.